එකම සිතුවිල්ල නැවත නැවත මනසට එන හැටි. අපේ මනස ඊතා ඉක්මනින් ක්‍රියා කරන දෙයක්. මනසේ එක් සිතුවිල්ලක් ඇතිවෙන කාලය ඇස්පිල්ලමක් වගේම ඊතා කෙටි වේ. ඒ තරම් වේගවත් නිසා අපට ඊ වෙනස් වීම හොඳින් තීරුම් ගන්න බෑ. ඒත් මෙහි වැදගත් දෙයක් තියෙනවා. මනසට එක් සිතුවිල්ලක් ආවම ඒ වගේම තවත් සිතුවිලි පෙළක් ඉක්මනින්ම එන්න පටන් ගන්නවා. උදාහරණයක් ලෙස කෙනෙකුට කෝපයක් ආවොත් ඒ එක් කෝප සිතුවිල්ල පමණක් නොවේ කෝපයෙන්ම පිරුණු තවත් සිතුවිලි එකට එකතු වෙමින් දිගටම එනවා. සතුටක් ඇති වුණොත් සතුටට අදාළ සිතුවිලිත් එලෙසම ගලා එනවා. බියක් ඇති වුණොත් බියට සම්බන්ධ සිතුවිලිත් පේලියක් වගේ පැමිණෙනවා. මේ හැම දෙයක්ම සිදුවන්නේ ඊතා වේගයෙන්. ඊතරම් වේගයෙන් සිදුවන නිසා සිතුවිලි අතර තිබෙන කුඩා හිඩැස් අපට නොපෙනේ. එම නිසා අපට දැනින්නේ මම එකම සිතුවිල්ලක් දිගටම සිතනවා කියලාය. මෙය සිනමා තිරයක් වගේ. සැබවින්ම චිත්‍රපටයක් කියන්නේ වෙන වෙනම පින්තූර ගොඩක් වේගයෙන් පෙන්වන එකක්. නමුත් ඒවා ඊතා වේගයෙන් දිස්වන නිසා අපට ඒ එක දිගට ගමන් කරන දර්ශනයක් ලෙස පේනවා. අපේ මනසත් එලෙසම ක්‍රියා කරයි. අද දවසේ අපගේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වෙනවා. නමුත් තවමත් අනාවරණය කරගත යුතු ගැඹුරු කරුණු බොහෝමයක් ඉතිරිව තිබෙනවා. ඊළඟ වැඩසටහනෙන් ජීවිතය සහ විශ්වය පිළිබඳ බුදුදහමේ අති ගැඹුරු විස්තරය තවදුරටත් අපි එක්ව සොයා බලමු. එතෙක් මෙම වීඩියෝව ඔබට වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපගේ channel එක subscribe කරන්න. එවිට ඉදිරියේදී එන වටිනා දේශනා කිසිවක් ඔබට මගහැරෙන්නේ නැහැ. එහෙනම් නැවතත් තවත් අර්ථවත් වැඩසටහනකින් හමු වෙමු. තෙරුවන් සරණයි.